හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? අද අපි ෆිට්ස්රෝයිල් අයිලන්ඩ් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එදෙම තේ එකක් බීලා පටන් ගත්තා. මම ඉතින් කලින්ම නැගිට්ටා අනිත් කට්ටිය තාම නැගිටලා නැහැ. අපි බලමු කට්ටිය කෙර නැගිටිද කීයට ඇයිද කියලා. අද අපි ෆස්ට් ඩේ අවුට් එක කැන්සල්. මේ කට්ටිය එළියට දාගෙන බොහොම වාඩුවක් වුණා. මොනවාද වෙන්නේ? මම 10ට අංක දැන් 10 12 වෙලා. මූ තමයි ගොඩක් බරක් වුණේ මලි. අන්තිමට ආවේදී. හරි ටගර වහන ගන්න යන්න. yes. අපි දැන් ආවා මොනවාද පාකින් එකට වාහනේ. දැන් මෙතන දැන් අපි යන්න හිතන් ඉන්නේ ෆිට්ස්රෝයිල් අයිලන්ඩ් එකට. ඒ අද පේ කරන්න තියෙන මෙන්න මෙහෙම සීන් එකක් තියෙන්නේ. අනේ දවසටම $10යි. බලමු ගිහිල්ලා ආවට පස්සේ බලමු මේ වැඩේ කරන්න කොහොමද කියලා. ඒක අද 25 වෙනිදා ඒ කියන්නේ ක්‍රිස්මස් දවස. ඒක නිසා හැමතැනම වහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා. මේ පාකින් එක ගොඩක් වෙලාවට ෆුල් වෙනවලු. අද මෙච්චරයි. වාහන නෑ වගේම තමයි. ඒකද අපිට හොඳයි. ඇත්තටම දවස් හොඳයි කට්ටිය අඩු නිසා මොනවාද සැනසෙල්ලි පාඩුවේ ඇවිදගෙන වීඩියෝ එකක් කරගෙන යන්න පුළුවන්. මොනවාද යාළුවොත් එක්ක ආයේ ඒගොල්ලොත් එක්ක නෑ පේන්නේ නෑ ඉතින් ඒ තමයි ෆේමස් කැසිනෝ එක. අතරම කේන්ස් මාර්ට් ලස්සනයි නිකන් ලංකාව වගේ. මේ හරියට පොඩ්ඩක් විහාර මහදේවි පාර්කේ වගේ නෑ එහෙම නෑ. අතන මාර්ට් ලස්සනයි කොණයක් කොළ පාටයි. ඊට පස්සේ මෙන්න විතර තියෙන ස්කයි ඩයිවිං ඕස්ට්‍රේලියා. ස්කයි ඩයිවිං කරන්න පුළුවන් කේන්ස් ආවම අද අපි යන ෆිට්ස්රෝයිල් අයිලන්ඩ් නිසා අපි යන පෝට් එකට. අපි යන බෝට් කොහෙද තියෙන කියලා තමයි හොයාගන්නේ. මාර ලස්සනයි මොනවාද පෝට් එකේ ඉඳන් තේ හැපැත්ත කොනේ පේන කඳු. ඔක්කොම කොළ පාට අහසේ මාර ලස්සනයි. මම දන්නේ ඕස්ට්‍රේලියාවේ අහස මාර ලස්සනක් තියෙනවා. එසේ මෙතන තියෙන ග්‍රේට් බැරියර් රීෆ් යන එකක්. ඒ කියන්නේ අර මෙහෙ තමයිනේ ලෝකෙ ලොකුම කොරල් පාර තියෙන්නේ. ඒක බලන්න යන්න පුළුවන් එකක් තමයි එහා පැත්තේ තියෙන ටුවර් එක. මේ තියෙන්නේ මෙන්න මේකේ තමයි අපි යන්නේ අද ෆිට්ස්රෝයිල් ෆ්ලයර් කියන එක. මේක යන්නේ දවසට 3 පාරක්. මේ තියෙන ටයිම් ටේබල් එක දාලා උදේ 7:30 10:30 එක තමයි යන්නේ. ඔය තියෙන ෆිට්ස්රෝයිල් අයිලන්ඩ් එකේ පොඩි ෆොටෝ එකක්. අපි ගිහලා බලමු මොන වගේ බෝට්ටුවක්ද මේක කියලා. මේක බෝට්ටුවක්ද යොට් එකක්ද කියලා කියන්න දන්නේ නැහැ. මේක බෝට්ටුවක් කියලාද කියන්නේ? යොට් එකක් කියලාද කියන්නේ? දැන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මටත් කියන්න. මේකේ මෙතන ගොඩාක් ඉඩ තිබුණා. මං හිතුවා අද කට්ටිය අඩු වෙයි කියලා. මොකද අද 25 වෙනිදානේ. දෙසැම්බර් 25 කියන ක්‍රිස්මස් දවසේනේ. හැබැයි ඇත්තටම මේක නෙමෙයි හේතුව. හැමෝම ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා වාඩිලා ඉඳලා තියෙන්නේ. මොකද උඩ රස්නේ නිසා. පිට යමු පල්ලෙහාට. පල්ලෙහා එයා කන්ඩිෂන් තියනවා කිව්වා. AC එකෙන් යන්න පුළුවන් නේ. ඒ යනකම් මම දැක්ක ගොඩක් ජෙලිෆිෂ්ලා ඉන්නවා. මේ බලන්නකෝ. ජෙලිෆිෂ්ලා එහෙම දැකලා තියෙන ඇතිනේ කට්ටිය. හැබැයි මේකක් එහෙම ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ කියලා දන්නවද? අහන්න පටන් ගන්නවා ඉවරයක් එන්නේ. ඒක නිසා ජෙලිෆිෂ්ලා ඉන්න තැන් වල නාන්න එහෙම යන්න එපා. ගෑවුනොත් පුදුම කරදරයි. කහනවා තුවාල වෙනවා. ඒ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ඒ තැන් වල නානකොට බලාගෙන නාන්න. ඊට පස්සේ අපි මේ බෝට් එකේ ගියා. මේක මාර වේගෙන් යනවා. කේන්ස් පෝට් එකේ නම් ෆිට්ස්රෝයිල් අයිලන්ඩ් එකට යන්න විනාඩි 45ක් විතර යනවා. අපි ටිකක් වෙලා පල්ලෙහා ඉඳලා එතකොට අපි ආ උඩට
මොකද ලස්සන බලන්න පැහැදිලි. ඒකට මේන්ම රීසන් එක අපි කේන්සාව. මාර ලස්සන ඇත්තටම ඇතින් කඳු යායක් වගේ කඳු පන්තියක් පේනවා. ආසේ මාර ලස්සනයි. මේ දවස්වල නම් පොඩ්ඩක් නිකන් වහින පාටක් තිබුණේ. හැබැයි අපි යනකොට නම් වැස්සේ නැහැ. අපි අයිලන්ඩ් එකේ එනකොට වැස්සේ නැහැ. එනකොට නම් පොඩ්ඩක් වැස්සයි ඉතින්. මේනේ බුද්ධිම මල්ලි. දැන් අපි ආව ෆිස්ටෝල් අයිලන්ඩ් එකට. මාර ලස්සනයි ඔයාලට කියන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ අපේ ෆිස්ටෝල් ගමන විතරයි. ෆිස්ටෝල් අයිලන්ඩ් එක ඇතුලේ අපි කරපු දේවල් මම තව වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඒ නිසා ඊළඟ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. මෙතන කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. හයික් එකක් යන්න පුළුවන්, ස්නෝකලින් කරන්න පුළුවන්, ඊට හොඳ රෙස්ටොරන්ට්ස් තියෙනවා කන්න පුළුවන්. ගොඩක් වැඩ කරන්න පුළුවන් මේ අයිලන්ඩ් එකේ ඇත්තටම. මම බේබි ෂාක් කෙනෙකුත් දැක්කා. මම මේ වීඩියෝ එකත් ඊළඟ වීඩියෝ එකෙත් දාන්නම්. එහෙනම් අපි ආයෙ හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.